සුබ දවසක් ඔබට ජේසුස්වහන්සේගේ නාමයෙන් අද දවස ඔබට සුබම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දෙවියන් වහන්සේට අපගේ හදවත සමග සම්බන්ධතාවයක් ඇත්තේය. දෙවියන් වහන්සේ සමග අපට ඇති ගිවිසුම් සම්බන්ධතාවෙදී අපගේ මුළු හදවතින් එතුමා ඉදිරියේ ගමන් කිරීම අපගේ වගකීම වන්නේය. දෙක ලේකම් පොතේ 6:14 මනුෂ්‍යයා පිටස්තර දෙස බැලුවත් දෙවියන් වහන්සේ බලන්නේ අපගේ හදවත දෙසය. එක සාමුවෙල් පොතේ 16:7 ක්‍රියා පොතේ 24 එතුමා සිත් විමසනසේක. එක ලේකම් පොතේ 28:9 හදවත සෝදිසි කරනසේක. ඔබගේ හදවතේ ස්වභාවය අනුව ඔබගේ යාඥාවට පිළිතුරු ඔබට ලැබෙන්නේය. යාඥාව ඔප්පු කළ මොහොතේ සිට පිළිතුරු ලැබෙන කාල සීමාව වෙන් කර ඇත්තේ ඔබගේ හදවත සෝදිසියට ලක් කිරීම පිණිසය. මේ සෝදිසි වීම දෙවිඳුන් ඔබගේ හදවත දැන ගැනීමට නොව ඔබට ඔබගේ හදවතේ ස්වභාවය දැන ගැනීමටය. යාඥාව පිළිතුරු ඔබ ජීවිතයේ දෙවියන් වහන්සේ බවට පත් කර නොගන්න. ස්වර්ගයේ කවුළු ඔබ වෙත විවර වන්නේ එතුමා ඉදිරියේ ඔබගේ හදවත නිවැරදිව තිබෙන විටය. සුළු මොහොතක් සිතන්න ප්‍රේමණීය දෙවිතාවනි. නාන්සේ තුළ ඔබගේ ජීවිතය ඔබගේ හදවත එක තැනක තිබෙනවද කියලා බලන්න. මොකද භූමියක් පිළිතුරු නෑ කියලා ගොඩාක් අද තිබුණු අත වැටිලා සිටිනවා. ඔවුන් කියනවා කෝ යාඥා කරනවා පිළිතුරු නෑ. කෝ අපි දෙවියන්සේගේ වචනේ කියනවා අපිට පිළිතුරු නෑ. අපි උදේහාවා බයිබලයේ තියෙන යාඥා කරනවා භක්තිමත්ව සිටිනවා 10 එක දෙනවා චර්ච් එකට එනවා යනවා ඒ වගේම සබත් දවස කඩන්නේ අපිට හැම දෙයක්ම අපි කරනවා දෙවියන් වහන්සේට කීකරු වෙලා පව් කරන්නේ නැහැ. ඉතින් පාස්ටර් මොකද අපිට වෙන්නේ මොකද අපිට මෙහෙම වෙන්නේ කියලා බොහොමයක් අද ක්‍රිස්තියානි දරුවන්ට ප්‍රශ්න. ඉතින් මට පිටස්තර අපගේ සභාව හැර පිටස්තර දරුවෝ කතා කරලා විදාකාර දැන් වලට යන ඒගොල්ලන් කතා කරලා විශේෂයෙන් අපිගෙන් ප්‍රශ්න අහනවා ඇයි එහෙම මෙහෙම කියලා. ඊට පස්සේ ඔක්කොම අතෑරලා මෙතනට ඇවිල්ලා ප්‍රශ්න වලට පිළිතුරු සපය ගන්න. නමුත් ප්‍රේමණීය දේවදරුනි ජීවිත ගමන ඒක නෙමෙයි. අර යන එක මේ යන එක එහෙම නෙමෙයි. අපේ හදවත අපි එක තැනක තියා ගන්න ඕනේ. අපගේ හදවත සෝදිසි කර ගන්න ඕනේ. අපි ස්වාමීන් වහන්සේ තුළ අපි දිලිඳු බවට පත් වෙන්න අරකයි. අපි ඇවිල්ලා උන්වහන්සේගේ ආශිර්වාදමත් සෙනඟ. ඒ නිසා අපි උන්වහන්සේගේ යමක් කිව්වොත් අපි යාඥා කළොත් අපි වචනයට අනුකූලව විශ්වාසවන්තව ඒ යාඥාව කෙරේ විශ්වාසවන්තකමක් ඒ මොහොතේ තියෙන්න ඕනේ. අලුත් ඇදහිල්වන්තයෙක් සභාවට ආවන් පස්සේ ඒ මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහි පුදුමාකාර ඇදහිල්ලක් තිබෙනවා භක්තිවන්තකමක් තිබෙනවා. ඔහුගේ භක්තිය ඔහුගේ ඇතුළාන්තයේ තබාගෙන ඔහු ස්ථානයේ සිටලා එවලෙම රෝගය සුව කර ගන්නවා. එවලෙම ඔහුගේ ප්‍රශ්න විසඳ ගන්න අවස්ථාවල් බොහෝමයක් පටන් ගන්න තිබෙනවා. අද ඒ ආකාරයෙන් සිදුවීම් සිදු වෙනවා මේ පොළව තලයේ ක්‍රිස්තියානි සභාවවල. ඒ වගේම නමුත් ප්‍රේමදාතුනි අද දවසේ ඇයි පරණ මනුෂ්‍යයට මේක වෙන්නේ? පරණ මනුෂ්‍යයට ඇයි කාරණා විශ්ත වෙන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි ඔබ පරිදි සාධන නැහැ. ඔබට හේතුවක් තිබුණා එනම් ඔබ ගාව තිබුණ ඇදහිල්ල දැන් කඩාගෙන ඉන්නවා. ඔබ ඇදහිල්ල ඔබ ගාව තියෙනවා විශ්වාස කරනවා ඔබ හැම දෙයක්ම සම්පූර්ණයි කියලා හිතනවා. නමුත් ඔබගේ ඇතුළතේ කඩා වැටිලා ඔබ මැසිවිලි නගනවා. ඒ කියන්නේ හැමතිස්සෙම කොඳුරනවා. ඕ නෑනේ හරියයිද නෑනේ බලන්නකො මොකද වෙන්නේ? ඔබගේම ප්‍රශ්නේ තියෙන කෙනෙක් සභාවට ආවම ඒ කෙනා එවලම අනුශේධකෙන් අලුත් කෙනා ප්‍රතිලාභ ලැබලා ආශිර්වාද ලැබලා සාක්ෂියක් දරලා එහා ස්වාමීන් වහන්සේ තුළ ආශිර්වාදමත් කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. නැතිනම් ඒගොල්ලෝ ලබාගෙන යනවා. එන්නව යන්නව සෙනගල් සභාවලට අද දවසේ ඕන තරම් ගේන්න පුළුවන්. එනවා යනවා. ඉතින් ඒ වගේ සෙනඟ ඕන තරම් අපේ සභාවලට ගේන්න පුළුවන්. සභාවලට සෙනඟ පිරිලිතල යන්න පුළුවන්. නමුත් දෙවතාරුනි ඒක නෙමෙයි කාරණාව. ස්වාමින් වහන්සේ තුළ රැඳෙන එකයි ලොකුම කාරණාව. ඔබගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ තුළ කැඳවුම් ලැබුණ සෙනඟක් සිටිනවා, ගලවුම් ලැබුණ සෙනඟක් සිටිනවා, ස්ථිර කරන සෙනඟක් සිටිනවා. උන්වහන්සේගෙන කැඳවුම් ලබන්න බොහේ ගනු ලබන්න සුවල්පේ කියලා. නමුත් ස්වාමීන් වහන්සේ තුළ කැඳවීමට ඔක්කොම හැමෝම කැඳවනවා. නමුත් ඉන්නේ ස්වල්පයයි. නමුත් ඒ ඉන්න ස්වල්පය තමයි වටින්නේ. ඔබ දහසක් අතරේ ස්වාමීන් වහන්සේ බෝ තෝරගෙන තිබෙන නිසා තමයි ඔබ වටිනා කියන බවට පරිවර්තන වෙලා තියෙන්නේ. නමුත් එන්නව යන්නව සෙනගක් එක්කලා අපේ ජීවිතේ නැහැ ස්ථිරභාවයක් දෙවිතුන්ගේ ආත්මයට. ඒ නිසා දෙවදාරුනේ අද දවසේ ස්වාමීන් වහන්සේ තුළ ඔබගේ ජීවිතේ යම් කාරණාවක් ඔබට ඉෂ්ට නැත්නම් ඔබ ඒකට දුක් වෙන්න එපා, කනස්සලු වෙන්න එපා. අපි යාඥා කරලා සුළු මොහොතක් අපි ස්වාමීන් වහන්සේ තුළ දැන් අපි අද දවසේ එක ප්‍රශ්නයකට යාඥා කළාම ඉදිරි අද දවසේ කළ මේ ස්ථානයේ ඉඳලා වෙලාවෙ ඉඳලා
හෙට දවසේ පැය වෙනකම් පැය 24 වෙනකම්ම අර අපේ ඇදහිල්ලේ කතාව තමයි යන්න ඕනේ. ඇදහිල්ලෙන් කතා කරන්න ඕනේ. ඇදහිල්ලෙන් කතා කරන්න ඕනේ. ඇදහිල්ලෙන් බලාපොරොත්තුවෙන් ඉන්න ඕනේ. ඇදහිල්ලෙන් විශ්වාස කරන්න ඕනේ. ඒ ඇදහිල්ල කියන තැනට අපි එන්න ඕනේ. ඇදහිල්ල ඔබට පේන්නේ නැහැ. ඔබට දන්නවා. ඔබ දන්නවා ඒක අනිවාර්යෙන් යේසුස් වහන්සේ මේ පැයදී මේ වෙලාවේ මට එක දෙන්න කියලා. අන්න ඒ තැනට ඔබ ඉන්න ඕනේ. ඒ පැය 24 යන්න ඉස්සෙල්ලා ඔබේ කට පරිස්සම් කරගෙන ඉන්න ඕනේ. ඇතුළාන්තේ කෙඳිරිලි තියාගන්න බෑ. ඔබගේ ඇතුළාන්තේ කොතරම් පන්න ප්‍රශ්න ආපහු කියනවා නම් ඔබ ජේසුස් ප්‍රශ්න බාර කළා උත්තරේ එනකන් තමයි බලාගෙන ඉන්නේ. නමුත් ඔබ ප්‍රශ්නේ බාර කරලා ප්‍රශ්නේ ආයෙමත් ඉඳලා පටන් ගන්නවා නම් ප්‍රශ්නේ ආපහු කියනවා නම් කොහොමද ඔබට ප්‍රතිලාභ ලැබෙන්නේ දෙවදාරුවෙනි? ඒ නිසා ඔබ ඔබගේ හෘද සාක්ෂියට කතා කරලා බලන්න. මේ ජීවිතුන්ගේ දේශේ ගමන අමාරුයි කියලා කියන මනුෂ්‍යෝ ඒකට අමාරු වෙන්න හේතුවක් තියෙනවා. ඔබගේ කට පරිසම් කරගන්න නැති එක. අපේ කට පරිසම් කරගත්තේ නැති වුණාම අපේ ජීවිතේ බොහෝ කාරණාවල අපේ ජීවිතේ ඉෂ්ට වෙන්නේ නැහැ. අපේ කට නිසා අපේ ජීවිතේ ගොඩක් දේවල් අපිට අහිමි වෙනවා. ඒ වගේම ජීවිතේ නොදැනුවත් කාලේදී මේ දේවල් සිදු වෙන්න ඇති. ඔබ දැනහන්සේ ගැන දන්නේ නැති කාලේ උන්වහන්සේත් එක්ක හරියට ගමනක් යන්න බැරි වෙච්ච කාලෙදී ඔබේ ජීවිතේ ඒ ආකාරයෙන් සිදු වෙන්නේ නැති. නමුත් දැන්වත් අපි අපේ කටවල් පරිස්සම් කරගෙන ඉදිරි ගමන ආශිර්වාදමත් ජීවිතයක් අපි පටන් ගන්න පුළුවන් අපිට. අද පුළුවන් අපිට වෙනස් වෙන්න. මේ දැන් මේ වෙලාවේදී පුළුවන් වෙනස් වෙන්න ඔබට මට. ඒ නිසා ප්‍රේමණීය දෙවියන්ගේ මනුෂ්‍යයෙක් අතින් ඕන තරම් වැරදි වෙනවා. මනුෂ්‍ය මේ පොළවේ යනකම මනුෂ්‍යයාගේ හොඳ නරක සිද්ධ වෙනවා. ඉතින් ඒක නවත්තන්න බැහැ මේකේ කාටවත්. ඒ නිසා දෙවියන්ගේ අපේ ජීවිතේ අපි යහපත්ම දේ හිතන්න ඕනේ. අපේ මනසට එන්න ඕනේ සාර්ථක සිතිවිලි. අපි අනිවාර්යෙන් ජයග්‍රහණය ලබනවා කියලා විශ්වාසවන්තකමක් වෙන්න ඕනේ. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නම ස්වාමීන් වහන්සේ මතක නැහැ. ආයි චර්ච් එක බැලුව බලාදී වගේ ඉන්නේ නැහැ. ඊට පස්සේ ආයිමත් අවුරුදු ගණනාවකින් එනවා තව ප්‍රශ්නයක් අරගෙන. ඊට පස්සේ ප්‍රශ්න විසඳුම් නැහැ කියනවා. ඊට පස්සේ ආයිත් එනවා. ඊට ආයිමත් මාස පහක් කියලා ආයි එනවා. ඉතින් මෙහෙම නෙමෙයි ජීවිතේ. ඒ ඇවිල්ලා යන්නව සෙනග. ස්ථිර වෙච්ච අවසෙනග මත තියෙන්නේ දෙවිතුන්ගේ සැලැස්ම. ඒ නිසා ඔබ දුක් වෙන්න එපා, කනසලු වෙන්න එපා. ඔබට ප්‍රශ්න විසඳුම් නැති වුණාට ඔබ දේව සැලැස්මට ගමන් කරන කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ ඔබව කැඳවලා තියෙනවා. ඔබව ස්ථිර කරලා තියෙනවා. ඔබව නිදහස් කරලා තියෙනවා. ඔබ ස්වර්ගික දරුවෙක්. ඒ නිසා ඔබ කනසලු වෙන්න එපා. ඔබේ ජීවිතයේ අඩුපාඩුව දැකලා අඩුපාඩුව හදාගන්න. අඩුපාඩුව හදාන්න උන්වහන්සේ ඔබට වෙලාව දීලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ සැකනකොට විශ්වාසම කරන්න. විශ්වාසම කරන්න. එවිට ඔබේ ජීවිතයේ විශ්වාසවන්තකම අනුව ඔබේ කාරණා සිද්ධ වෙයි දෙවතාරුවෙනි. ඒ නිසා උන්වහන්සේ තුළ අපි කියමු 99%ක්ම ස්වාමීන් වහන්සේ තුළ ඉතිරි එක තමයි අපි විශ්වාස කරන්න වෙන්නේ. අන්න ඒ අන්තිම මොහොතේ අන්තිම තත්පරේ අන්තිම ස්ථානය තමයි ස්වාමීන් වහන්සේ කියා කරන්නේ. මොකද ඒ මොහොතේ ඔබ විශ්වාසවන්ත ඉඳලා දැන් ඉවත් වෙලා තියෙන්නේ. දැන් නැති බලන්න තම්බරේ ගන්න තමයි ජේසුස් වහන්සේ කියන්නේ. ඒ වෙනකම් ඔබගේ වෙලාවදී අපගේ වෙලාවදී අපි ආඥා කරලා කියලා පාස්වල කියලා අපිට ඕන වෙලාවට දෙවියෝ ක්‍රියා කරන්නේ නැහැ. ඔබට ඕන වෙලාවට දෙවියෝ ක්‍රියා කරන්නේ නැහැ. දේවතාවන්සේගේ දේවදාසියට ගෞරව පිණිස උන්වහන්සේගේ දාසියට ප්‍රේම කරන නිසා උන්වහන්සේ වලින් මාතෘශිලකී මාස්කම කරන්න පුළුවන්. ඊට පස්සේ ආපහු ටික කරාදී ඔබගේ ජීවිතය ඔබගේ ඇදහිල්ල අපගේ දේව සේවකයාගේ දීපෙනාව ඇදහිල්ල කරන කොටගෙන තමයි සියල්ල ස්ථිර වෙන්නේ. ඒ නිසා දෙවතාවරේනි උන්වහන්සේගේ පැයදී තමයි මේ හැම කාරණාවක් නිෂ්ඨ වෙන්නේ. ඒ නිසා ඔබ විශ්වාසවන්තව භක්තිවන්තව සිටින්න. උන්වහන්සේ තුල කැළඹෙන්න එපා. මේ අවසාන ක්‍රීඩාව තුල ඔබ ජය ගන්න. උන්වහන්සේ ඔබ තුල ඔබට ජයග්‍රහණය දෙනවා. උන්වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. ඒ නිසා විශ්වාසවන්ත සිතක් ඇතුව උන්වහන්සේ තුළ යාඥාව සැක කරන්න එපා. යාඥාව සැක කරන්නම එපා. ඔබගේ යාඥාවට අනිවාර්යෙන් පිළිතුරු හම්බෙනවා. ඔබගේ හදවත සෝතිසි කරනවා ස්වාමීන් වහන්සේ. ඔබ කොහොමද ඉන්නේ? මේ පැයදී මොකද්ද ඔබ කරන්නේ? ඔබ මේම කියවනවද? වයින්නවද? අපහාස කරනවා, නිඳා කරනවා. ඕන්න ඉතින් මගේ නැගලා ඕන්න මගේ නැගලා අන්තිම හරි ජයග්‍රහණය ලබන්න යනෝකටම ආයිමත් මගේ පල්ලයට නැහැ කට නිසා. ආයිමත් මේක තමයි ජීවිතුන්ගේ දේශේ ගමන දේවදාරුවෙනි. ඒ නිසා කට නිසා පල්ලයට බහිනවා, කට නිසා උඩට නගිනවා. කට නිසා පල්ලයට බහිනවා, කට පරිස්සම් කරගත්තොත් උඩට නගින්න පුළුවන්. ඒ නිසා මේ කට තමයි ජීවිතේ විනාශයත්, ගෞරවයත්, අගෞරවයත් හැම දෙයක්ම වෙන්නේ.
ඒ නිසා කටවල් අපි පරිස්සම් කරගන්න ඕනේ. මට වේවා ඔබට වේවා කොයි ආකාරයේ කාගේ කට වේවත් ඔක්කොම කටවල් එකයි. ඒ නිසා කටවල් හදාගත්තොත් ජීවිතේ ජය ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා යේසුස් වහන්සේ. ඒ නිසා ඔබ විශ්වාස කරන්න උන්වහන්සේ ඔබට හාස්කමක් කරයි. උන්වහන්සේ ඔබගේ සිත පිටස්තර පෙනුම් බලන්නේ නැහැ. උන්වහන්සේ ඔබගේ පිටස්තර පෙනුම් බලන්නේ නැහැ. උන්වහන්සේ ඔබගේ බලන්නේ හදවත. ඒ නිසා ඔබ මොනවාද ඇඳලා ඉන්නේ, කොයි විදිහටද ඉන්නේ, ඔබ ලස්සනයි සුදුද කළුයිද, ඒව හොයන්නේ නැහැ උන්වහන්සේ. හොයන්නේ ඔබගේ හදවත. ඒ නිසා හදවතේ පිළිතුරු ලබා ගන්න. ඔබට සුබ දවසක්. ජේසු පීඨයි.